දේවානුකම්පකෝ පෝසෝ සදා භද්‍රානි පස්සති. දෙවියන්ගේ අනුකම්පාව ලැබුණට පස්සේ හොඳ දේවල්ම කරන්න හිතෙනවා. ගානට එයා ඉලක්කයට යනවා. නරක වැඩ කරන්න හිතෙන්නේ නැහැ. නරකක් වෙන්න ගියත් තප්පරෙන් මග හැරෙනවා. ආරක්ෂාවට එනවා. ඒ ඔක්කොම වෙන්නේ දෙවියෝ සතුටු වුණොත්. දෙවියෝ සතුටු වෙන්නේ කොහොමද? දේවතා බලි වලින්. දේවතා බලි කියන්නේ කොමක්ද? දෙවියන්ට පූජාව තියෙනවා. දේව පූජාව ඉල්ලීමක් කරන්නේ නැතුව. ඉල්ලීමක් කරන්නේ නැතුව දේව පූජාව තියෙන එකට තමයි දේවතා බලි කියලා කියන්නේ. මේ රත්නපුරේ මට නම් විශ්වාස නැහැ ඉල්ලීමක් නොකර දේවතා බලි තියන අය ඉන්නවද කියලා. හැම පූජා වට්ටියකම හැම පළතුරු වට්ටියකම තියෙන ඉල්ලීමක්. මම දේවතා බලි තියලා තියෙනවා. දෙවියන්ට පූජාව මම දීලා තියෙනවා. එතකොට කපු මහත්තුරු අහනවා මොකටද මේ පූජාව ගෙනාවේ? එතකොට අපි කියනවා මොකක් හරි හේතුවක් නැහැ අපි මේ දෙවියන්ට තුඩු පඳුරු කපුව ගැස් උඩ යනවා. ඒ කියන්නේ මෙච්චර කාලයකට ඉල්ලීමක් නැතුව පූජා වට්ටියක් ගෙනල්ලාම නැහැ. දේවතා බලි නැහැ. කුඹුරු කැපෙන කාලයට අලුත් සහල් මංගල්‍යේ මොරුතෙන් දානේ කිරි උතුරෝන එක මතකද ඒක? එතකොට අර පැණි කිරි බත හදලා යහම් පනවලා දෙවියන්ට කැප කළා ඉන්න මිනිස්සු ඔක්කොම කමතේ හරි කුඹුරේ හරි ඒ ස්ථානේ හරි බෙදාගෙන කනවා. අන්න දේවතා බලි. ඒක හොඳ චාරිත්‍රයක්. ඒවක නොකර ඉන්න හොඳ නැහැ. ඊළඟට තමයි බහිරෝ පූජා. දේවතා බලි. තමන් මැණික් පතලක් කපනවා නම් ලීදක් කනිනවා නම් මහ පොළොව ඉදිකිරීමක් කරනවා නම් ඒ පොළොවට අධිග්‍රහිත දේවතාවුන්ට ඒ පූජාව දෙන්න ඕන. ඒ පූජාව නොදී ඒක කරන්න පුළුවන්. යා දෙන්නේ නැහැ. යා දෙන්නේ නැහැ. මැණික් පතල් වල නම් මැණික් හංගනවා. මේ තියෙන මැණික හංගනවා. ඒ බහිරව දේවතාවුන් වහන්සේලා සතුටු කරවන්න ඕන. ඒක කළ යුතු දෙයක්. මේ ලංකාව රකින්න දෙවිවරු ඉන්නවා 4 දෙනෙක්. විෂ්ණු කතරගම සමන් විභීෂණ. ඒ 4 දෙනාට තමන්ගේ පූජාවල් දීලා තියන්න ඕන. බාරයක් නොවි. මේ සමන් දේවාලේ තියෙනවා. එතකොට මේ සමන් දේවාලෙට මෙහින් ගියොත් නම් අනිවාර්යෙන් යන්නේ මොකක් හරි ඉල්ලගෙන තමයි. ඉල්ලන්නේ නැතුව ඔයාලා බලාපොරොත්තු වෙන දේ කරගන්නත් පුළුවන්. අපි කියමු ළමයට විභාගෙ ළඟයි. බාරයක් වෙන්නේ නැතුව පූජාව තියන්න ක්‍රමයක් තියෙනවා. ඒ කොහොමද දන්නවද? ඔන්න විභාගෙ ලඟ වුණාම ආච්චිලා කියලාට වන්දවන්න ගෙන්නගෙන යන්නේ නැද්ද ළමයි? විභාගෙ ළඟයි හෙට කියලා. ඒතර ගිහිල්ලා ආච්චි සියට බාර වෙනවද? නෑ. එක්ක බුලත් අතක් දීලා නැත්නම් බිස්කට් පෙට්ටියක් දීලා මැදලා එනවනේ. බාර වෙන්නේ. ඔන්න ওই ක්‍රමෙම කරන්න ඕන. පූජා වට්ටි හෝ කැවිලි හෝ මේ දේව පූජාව අරගෙන සමන් දෙවියන්ට තියලා අපේ දුවගේ විභාගෙ ළඟයි. එහෙම නැත්නම් මේ දෙන්න ළඟදීන් විවාහ වෙනවා. නැත්නම් කොණ්ඩේ කපනවා. එහෙම නැත්නම් අපි අලුතෙන් මේ ගෙයක් හදනවා. නැත්නම් අපි ළඟදීන් පතලක් කපනවා. එය මුල් කරගෙනයි ආවේ මේක ඔබ වහන්සේට තුටු පඳුරක් වේවා කියලා. දෙවියන්ට දිවස තියෙනවා, දිව්‍ය ඥානෙ තියෙනවා. එතකොට ආවේ මොකටද කියලා දෙවියෝ දන්නවා. එතන බාර නැහැ. පඳුරු ගැට ගැසින්නේ නැහැ. පොල් ගැහිලි නැහැ. පොල් උනත් ගහන්න පුළුවන් මේ පූජාවට එකතු කරලා මේ සකතෝ හැඳි ගෑවිලා පළ කියලා නෙවෙයි. නැත්තම් සාමාන්‍ය මොරුතෙන් දානවලදී, දේව දානවලදී පොල් ගෙඩිය ගහනවා. ඒකට චාරිත්‍රයක් විදියට කරන්නේ. මොකද මේ පොල් වතුරෙන් යැපෙන අමනුෂ්‍ය පිරිසක් ඉන්න නිසා. ඒ නිසා මේ ළමයිගේ ඉදිරි කටයුතු වලදී අපි කියමු පිට රට යනවා. කොරියාව යනවා, කොහේ හරි යනවා. දෙවියන් සමන් දෙවියන්ට පූජාවක් තියෙනවා. මේ අපේ පුතා කොරියාව යනවා. ඒ නිමිත්තෙන් ඔබ වහන්සේට පූජාවක් ගෙනවා කියලා. කරණීයමෙත සූත්‍රය කියලා පින් දීලා එනවා. දේවතා බලි. කෙල්ලෙක් හොරෙන් පැනලා ගිහිල්ලා කොල්ලෙක් එක්ක කුරුණෑගල. ඒ පවුලේ කට්ටනිය කියනවා තරහට කෙල්ලට යක්ෂයෙක් බන්ධවල එව්වා. ඒ කෙල්ලගේ
ඉර බැහැගෙන යනකොට අඳුර එනකොට යක්ෂාරූඪ එනවා. ඊට පස්සේ ඉර නැගගෙන එනකොට තමයි යක්ෂාරූඪ අයින් වෙන්නේ. ඒ කියන්නේ රෑ එළි වෙනකල් කෙල්ල ඉන්නේ යක්ෂාරූඪින්. බැඳලා සතියයි. ඒ පවුල එහෙම අවුල් වුණා. අපායක් වුණා. මහා දුකක් වුණා. අවුරුදු 2ක් විඳෙව්වා. අර කොල්ල දුක ඉවස ගන්න බැරි තැන බීලා ඇවිල්ලා රෑ එළි වෙනකල් අර යකාට බයිනවා කෙල්ලගේ ඇඟේ ඉන්න. ඊට පස්සේ දවසක් පන්සලේ ධර්මශාලාවේ මේ යටලියක් මතුවෙලා ආමඳුරෝ දායක සභාවත් එක්ක ගමේ ගියා ගහක් හොයන්න. අර කොල්ල කිව්වා ආමඳුරනේ එන්න කියලා ඒ ගෙදර තිබ්බ ගහක්. අර කෙල්ලක් ගහ ළඟට ගෙන්නගෙන ගිහිල්ලා මේ ගහ මේ කෙල්ලගේ ඇඟේ ඉන්න යකාට පිම්පිනිස බුද්ධ ශාසනයට පූජා කරමි පූජා වේවා කියලා පූජා කළා. අර යකා කියනවා ඒ පූජාව කරනකොටම තරහ නැති වුණා කියනවා. එදා ඉඳලා ආරූඪ වුණේ. ඒ යකා ඇඟට ඇවිල්ලා පොරොන්දු වුණා උඹලට අදින් පස්සේ 3 වේල අනිවාර්යෙන් කන්න දෙනවා. බඩගින්න ඉන්න දෙන්නේ නැහැ මං කියනවා. බන්ධනයන් නිසා මට යන්න බෑ කියලා. අදට එයාලව රකින්න ඉෂ්ට දේවතාව බවට පත් වුණා. ඒ ප්‍රශ්නේ විසඳුනේ මොකෙන්ද? දේවතා බලේ. දේවාලයකට බැන බැන හිටපු අම්මා කෙනෙක් හිටියා. හොඳටම ලේ යෑමනාවක් ඇදලා ඉස්පිරිතාලේ නතර කළා. බෙහෙත් අහන්නේ නැහැ. ඊට පස්සේ පුතා මාත් එක්ක ඇවිල්ලා කිව්වා නේ හාමුදුරනේ අම්මා දැන් බේර ගන්න අමාරුයි වගේ කියලා. ඊට පස්සේ ඒ පුතාලව රුවන්වැලි සෑයට පූජාවක් පැවැත්වුවා පළතුරු සහිත කැවිලි පෙවිලි මල් අර දේවාලයේ හිටපු ඒ දේවතාවිට පිම්පිනිස. පූජාව තියලා පින් දීලා වැරදක් වුණා නම් සමා වෙන්න අපිව නිදහස් කරන්න කියලා ඉල්ලා හිටියා. ඒ වෙලාවෙම අම්මගේ ලිඩි තනිප වුණා. මැරෙන්න වැටිලා හිටපු අම්මා සතියකින් දෙකකින් මාවත් මොන ගෙහින්න ආව තුඩුපඳුරු අරන් මං කෝ මට තුඩුපඳුරු දෙන්න එපා. ඔබ බේරුවේ බුද්ධ වචනේ. බුදුරජාණන් වහන්සේ තමයි දේවතා බලි දෙන්න කියලා කිව්වේ. මලගිය පරාණකාරයෙක් ඇඟට ආරූඪ වෙනවා නම් හීනෙන් පේනවා නම් දැනෙනවා නම් උන්ට දොස් කියන්න එපා. ඒ අය වෙනුවෙන් අනිවාර්යෙන් සාංගික දානයක් දීලා පින් දෙන්න. අංශභාගයේ හැදිලා අම්මා කෙනෙක් ආවා. ඒ අම්මට අමනුෂ්‍යෙක් කරදර කරන ඇඟට ඇවිල්ලා අංශභාගය හැදිලා තියෙනෙත් ඒ නිසා කලින් ජීවිතේ අම්මට පොල්ලෙන් ගහලා දුව. ඒ වෛරයෙන් අම්මා මැරිලා මල යක්ෂණියෙක් වෙලා පිටිපස්සෙන් එනවා. ඒ අම්මා මේ දේවතා බලය කියන බණ අහලා කිරි අම්මා දානයක් දීලා පත්තිනි අම්මටත් පින් දීලා තමන්ගේ කලින් ජීවිතේ අම්මටත් පින් දුන්නා. සාංගික දානයක් දීලා පිරිකර සහිතව අර අම්මට පින් දුන්නා. කලින් ජීවිතේ අම්මට. සිල් ගන්න උපාසක උපාසිකාවන්ට දානයක් දීලා අර අම්මට පින් දුන්නා. රෑ හීනෙන් සුදු ඇඳගෙන ඇවිල්ලා කිව්වා දුව උඹත් එක්ක මං තරහ නැහැ කියලා. පහුවද උදේ නැගිට්ටා රෝදපුටුවෙන් ගියේ කියලා. උන්ද රෝදපුටුවේ ඉන්නොත් යනවා මම දැක්කා. ඇවිදගෙනත් යනවා මම දැක්කා. උන්දගේ ජීවිතේ ප්‍රශ්න ටික විසඳෙන්නේ කවුද? මොකෙන්ද? දේවතා බලි. ඒ නිසා අර දෙවියන්ට ගරහන්න එපා. දෙවියන්ට දොස් කියන්න එපා. මේ බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේ දෙවියන්ට බණින්න උගන්වලා නැහැ. දෙවියන්ට පූජාව තියන්න උගන්වලා තියෙනවා. ඔය තායිලන්තේ වගේ රටවල් වල හැම ගෙදරකම පළතුරු වට්ටියක් තියෙනවා දෙවියන්ට කියලා. මේ මිනිස්සු කවදාවත් එක වේලාවක්වත් බඩගින්නේ නැහැ. එයාලට ලැබෙන ආරක්ෂාව. ඔයාලා මේ රත්නපුරේ තුනුරුවන් වැඳගෙන සමන් දෙවියන්ට පින් දීලා යුතුයකම් ටික ඉෂ්ට කරගෙන ඉන්නවනම් තාත්තා කෙනෙක් ළඟ ඉන්න දදුවෙක් පුතෙක් වගේ ආරක්ෂාවෙන් ඉන්න පුළුවන්. සමන් දෙවියන් කියන්නේ කොච්චර උතුම් ගුණ තියෙන සත්පුරුෂ දෙවි කෙනෙක්ද? මිනිස්සු ගැන කරුණාව මෛත්‍රිය කොච්චර තියෙනවද? යන් සද්ධා මාත්‍රයකින් බණ දහම් කියන අපිටත් මේ අහිංසක මිනිස්සු ගැන කොච්චර කනගාටු දුක දැනෙනවද? අපිටත් මේ මිනිස්සු ගැන දුක දැනෙනවා නම් සෝදාපන්න වෙච්ච ඒ සමන් දෙවියෝ යාලා දුක් විඳින කල අහක බලාගෙන ඉන්නේ නැහැ. නමුත් ඒ දෙවියොත් එක්ක සම්බන්ධ වෙන ක්‍රමේ ඔයාලා හදාගෙන නැහැ. ඒ නිසා සෑම සුබ කටයුත්තකදීම ඒ සමන් දෙවියන්ට පින් දීම කියන එක කරන්න.